And just one question per person, please. Sanath, disappointing campaign and commiserations, but Sri Lanka won the T20 World Cup in 2014. After that, in the next 12 years, Sri Lanka have failed to qualify for the semi-final of a single ICC event. Do you think Sri Lankan cricket needs a radical overhaul? It was a bit unfortunate that after 2014 we have not even qualified for a Super 8. This is after a long time we qualified for Super 8, and that was good. And but like I said earlier, the consistent performance is the key. So if we want to do well as a team, we need to click the batting and bowling both. It's a bit unfortunate that we have quite good players. We have players, and we need to play under pressure. We need to perform under pressure. So there are few things we need to get it right at the moment. So I think yes, we came after a long time into Super 8. සනත් ඔබ හිතන විදිහට කොතනද මේ කැම්පේන් එකේ මේ වැරදුනේ ලොකුම අඩුපාඩු තියෙනවා නම් වැරදුනේ පළවෙනි මැච් එකේම වනිදු හසරංග ගියපු එක ලොකු වැරද්දක් වුණා මට. මම කෝච් හැටියට මම හිතනවා එයා මගේ ටීම් එකට බෙස්ම ප්ලේයර් ඕල් රවුන්ඩර් එයා ගියා. ඊට පස්සේ ඉෂාන් මාලිංග ගේ ඩිස්ලොකේෂන් එකක් තිබ්බා ෂෝල්ඩර් එකේ. ඊට පස්සේ මතිෂ පතිරණ started to හොඳට බෝල් කරන පටන් ගත්ත ගමන් මතිෂ පතිරණ ඉන්ජර් වුණා. ලාස්ට් ගේම් එකේ කුසල් මෙන්ඩිස්ගේ හැම්ස්ට්‍රින්ග් එක ගිහිල්ලා අපි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් මට ඒ වගේ පසුබෑම් තිබුණා. ඒක හැබැයි නිදහසට කාරණයක් නෙවෙයි. ඒකට රිප්ලේස්මන්ට් අපි ඒකට perform කරන්න ඕනේ. ඉතින් අපේ ඒ ආපු අය ඒ රිප්ලේස් කරපු අයත් එක්ක ටීම් පර්ෆෝමන්ස් එක ඒ ස්ටෑන්ඩඩ්ස් වල මම හිතනවා කම්පීට් කරද්දී අපි එතන හිටියේ නෑ. මොකද ඉංග්ලන්ඩ් මැච් එකේ අපිට හොඳ ඔපචුනිටි එකක් තිබ්බා පල්ලේකලේ 140ක් චේස් කරන්න. ඒක අපි unnecessary විදියට විකට්ස් ත්‍රෝ කළා. ඒක අපි පරාද වුණා. නිව්සීලන්ඩ් ගේම් එක අපි බැට් කරන්නේ හරියට අයිසරයක් එක්තරාමේ මෙතෙන්ට අවිල්ලා අපි හොඳ performance එකක් දුන්නා. ඉතින් මම හිතනවා අර consistency මම අර ඉස්සෙල්ලා කියන performance එක but players වලට pressure එක තියෙනවා. ඒක natural. ඒව නවතින්නේ නැහැ. අපි අපේ රටේ ගහනවා හොඳට කරන්න ඕනේ. ඒ pressure එක තියෙනවා. ඒ pressure එක absorb කරලා challenge එකකට අරගෙන කරන්න ඕනේ. ඉතින් මට හරි දුකයි coach හැටියට අපි ඒ semi final එකේ නැති එක. අපිට හොඳ අවස්ථාවක් තිබුණා මේ හැම player කෙනෙකුටම අපිට ඒ opportunity එක ගන්න. මොකද ලංකාවේ අපේ ප්‍රේක්ෂකයෝ අපේ මිලියන 22ක් ඉන්න මේ රටේ මිනිස්සු ගොඩක් ආස වුණා අපි semi final එක යනවා බලන්න. ඉතින් ඒ දුක තියෙනවා. ඉතින් මම ඇත්තට මේකට sorry කියන්න ඕන, සමා වෙන්න ඕනේ. මොකද අපේ අතේ තිබිච්ච දෙයක් තමයි අපි නැති කරගත්තේ. ඉතින් මම හිතනවා මේව හොඳ පාඩම් මේ players ලට මේ වගේ අවස්ථාවක් මම හිතන්නේ ආයිත් අපිට අපේ රටේ මේ වගේ අවස්ථාවක් නොලැබී යාම මට හරි දුකක්. සනත් අද තරගයේ බලපුවම ලකුණු සංඛ්‍යා විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණේ. නමුත් අර ප්‍රේක්ෂකයෝ ක්‍රීඩා ලෝලින් හිතුවේ නෑ මේ තරම් ඉක්මන් ළඟට ළඟාවී ඉවත් කියලා අපේ කණ්ඩායම. අද ප්‍රෙෂර් එකක් තිබුණ නැද්ද කණ්ඩායමට අද වඩාත් හොඳට මේ වගේ නිර්භය ක්‍රීඩා අද මම හිතනවා වෙනදටත් වැඩි ප්‍රෙෂර් එකක් තිබ්බා. ගොඩාක් ප්‍රෙෂර් එකක් තිබ්බා. මම හිතනවා ප්‍රේක්ෂකයෝත් ගොඩාක් කනගාටුවෙන් මම හිතන්නේ තරඟට එන්නේ නැත්තේ. මම දන්නවා ඒක. ඒත් එය අපි ක්‍රීඩා කරේ විදිය මොකද අද අපි ආපු වෙලාවම දැනගත්තා තනනිල්ල වගේම අද පින්න වැටෙන ගතියක් තිබුණා හවස ඉඳන්ම. ඉතින් ඒකත් එක්ක රැ වෙනකොට තනතිල්ලේ පන්දුව පොඩ්ඩක් හොඳට එනවා. ඉතින් ඒකයි අපි ඉස්සෙල්ලම කාසිය වාසිය දෙන්නලත් අපි පන්දුව යවන්න පටන් ගත්තා. ඉතින් අවසනාවකට වගේ මම හිතනවා අපි පොඩ්ඩක් ලකුණු ටිකක් වැඩියෙන් ගියා අපේ පන්දු යවන්නන්ගෙන්. ඒත් මම දැක්ක දේ තමයි පවන් රත්නායකයි දසුන් චානකගේ ඉනිං එක. ඒ කියන්නේ ලොකු පීඩනයක් එක්ක ක්‍රීඩා කරේ. ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ. පීඩනය කියන එක නැති වෙන්නේ නැහැ ප්‍රෙෂර් එක. ඒක ඕනම මැච් එක තියෙනවා. අපේ රටේ ගහද්දී ඒක වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. අපේ රටේ ගහද්දී අපිට සපෝට් එක වැඩියෙන් තියෙන්නත් පුළුවන්. එහෙම තියෙනවා නැත්තේ නෑ.
100%ක්ම දෙනවා මේ ඉන්න ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා අපට සහයෝගය. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ ස්ට්‍රෙන්ත් එකට ඒ අපේ ක්‍රිකට් එක සෙල්ලම් කරන්න ඕන. අපි එහෙම නැති වුණොත් මේ ප්‍රේක්ෂකයෝ වුණත් මේ රට වුණත් කඩාගෙන වැටෙනවා. ඉතින් අපේ අතින් ඒ අඩුපාඩු වුණා. හැබැයි අපි අද ඒක හොඳ තරගයක් හැටියට නිමා කර එක තැනක් විතරයි. අපි පොඩි හොඳ තැනකට ආවා. තරගාවලියක් හැටියට ලෝක කුසලානයක් හැටියට මම නම් සන්තෝෂ නැහැ. ලකුණු 5කින් පරාජය වුවත් ප්‍රේක්ෂකයන් අවසාන මොහොතේ ගොඩාක් සතුටටපත් වුණා. ඒ ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද මේ අවස්ථාවේ? මට හරි දුකයි ප්‍රේක්ෂකයෝ ගැන. මොකද මම දන්නවා ඒගොල්ලෝ මොනතරම් විශ්වාසයකින් කණ්ඩායම් පිළිබඳ තරඟවලට ආවද කියලා. පළවෙනි තරගයේ ඉඳන්ම මම හිතන්නේ ලංකාවට දෙන්න පුළුවන් ටීම් එකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. ඉතින් මම ඒකට හැමදාමත් ස්තුතිවන්ත වෙනවා. දුක කනගාටුව තියෙන්නේ නැති, අපිත් එක තරහ තියෙන්නේ නැති, අපිට බනින්න නැති, සමාජ මාධ්‍යෙන් බනින්න නැති, ශ්‍රී තමන්ගේ පාරේ දකින්න අපිට බනිනවා ඇති. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. මොකද හේතුව ඒක තමයි මේ රටේ තියෙන එකම ක්‍රීඩාව, ක්‍රිකට් ක්‍රීඩාව. අපි ඒක දන්නවා. ඉතින් අපි ඒක හඳුර කරන්න දෙලාට ඒ අයට එන දුක වේදනාව ගැන අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අපි බගාපත්ව අපි මේ විදිහට අපි ඉන්න ඕනේ. මොකද අපේ අඩුපාඩුව පිළිගන්න ඕනේ. ඒක ප්‍රේක්ෂකයන්ට අපිට දෙන්න බැරි වෙච්ච ගැන මම දැනුත් මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා.